අද මායා දේවියත් මෙහාට ඇවිල්ලා. බලන්න දේවියනි, ඔබතුමියගේ පැමිණීමෙන් ගහකොළ පවා සතුටින් පිනා ගිහිල්ලා. හැම දෙයක්ම ඉතින් සෞභාග්‍යයෙන් විතරක්ම සිද්ධ වෙන්නේ නෑනේ. අන්තිමේදී මායාව තමයි වැදගත්. මේ මිහිතලේ හැම ජීවියෙක්ටම සෞභාග්‍යය වැදගත් වෙනවා මායා. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ මේ මං හින්දයි. මායාව තමයි වැදගත්ම දේ වෙන්නේ. මායාව ඉදිරියේ අනිත් සියල්ලක්ම වැඩක් නැහැ. ඒක වැරදි වැටහීමක් මායා. සෞභාග්‍යය නැත්තම් කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බෑ. එතකොට ඔය මායාවන්ගෙන් වැඩක් වෙන්නේ කාටද? එළදෙනුන්ගේ කිරිත් දැන් අඩු වෙලා. දැන් ඉතින් මී කිරි කන එකත් අමතක කරලා දාන්න වෙනවා ක්‍රිෂ්ණා. මේ ලෝකේ සේරම දේවල් අස්ථාවර වීගෙන එන්නේ. මේ කාලයට හේතුව සෞභාග්‍ය දේවියගේ පිටව යාමයි ක්‍රිෂ්ණ බල්රාම්. මම ඔය දෙන්නගෙන් ඉල්ලන්නේ එකම එක දෙයක්. ඔයාලා සෞභාග්‍ය දේවිය ළඟට ගිහිල්ලා නැවත වරක් සෞභාග්‍ය දේවියගේ ආශිර්වාදය අරන් එන්න කියලා. එහෙමයි මහීකාන්තාවනි.